සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම නවතම තොරතුරු දැනගන්න අපේ channel එකත් එක්ක තාමත් එකතු වෙලා නැත්නම් දැන්ම අපේ channel එක subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ O level සහ A level සුසුකම් සපුරලා තියෙන දිවයින පුරාම සිටින අයදුම්කරුවන්ට අයදුම් කරන්න පුළුවන් job vacancies කිහිපයක් ගැන. අපි එන වීඩියෝ එකට ගිහලා බලමු මේ job vacancies මොනවද කියලා. පළවෙනි ජොබ් වේකන්සිය තමයි CTP බැංකුව විසින් දාලා තියෙන කස්ටමර් සර්විස් ඔෆිසර් කියන වේකන්සිය. අපි බලමු ඒ සඳහා අවශ්‍ය කරන සුදුසුකම් මොනවද කියලා. ප්‍රධාන වශයෙන්ම මේ සඳහා අයදුම් කරන අයදුම්කරුවා වයස අවුරුදු 19ත් 22ත් අතර අයදුම්කරුවෙකු වෙන්න ඕනි. ඒ වගේම අපොස උසස් පෙළ සමත් වුණ අයදුම්කරුවෙක් වෙන්නත් ඕනි. මීට අමතරව O level විභාගයේදී ඉංග්‍රීසි සහ ගණිතයට C passes ඇතුළුව O level exam එක සමත් වෙලා තියෙන්න ඕනි. ඒ වගේම අයදුම්කරු සතුව විශිෂ්ට sannivedana කුසලතාවයක් තියෙන්නත් ඕනි. ඒ වගේම අයදුම්කරුවාට ක්‍රීඩාව සහ බාහිර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කුසලතාවයන් තියෙනවා නම් ඒ පිළිබඳව සලකා බලනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම A level සමත් වෙලා රැකියාවක් බලාපොරොත්තු වෙමින් ඉන්න අයදුම්කරුවන්ටත් මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. මේ ජොබ් එක තුලින් ඔයාලට ලැබෙන වරප්‍රසාදයන් පිළිබඳවද මෙහි දක්වලා තියෙනවා. ඔයාලා මේ ජොබ් එකට ඇප්ලයි කරන්න කැමති නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන apply for job කියන බටන් එක උඩ ක්ලික් කරලා ඊට පස්සේ ඇප්ලිකේෂන් එක ෆිල් කරලා සබ්මිට් කරන්න. ඊළඟ ජොබ් වේකන්සිය තමයි Softlogic Restaurants Private Limited ආයතනයේ විසින් දාලා තියෙන maintenance technician එහෙමත් නැත්නම් නඩත්තු කාර්මික ශිල්පියා යන ජොබ් වේකන්සි එක. අපි බලමු මේ සඳහා අවශ්‍ය කරන සුදුසුකම් මොනවද කියලා. මෙහිදී ප්‍රධාන වශයෙන්ම අපේක්ෂකයා වයස අවුරුදු 20ත් 45ත් අතර වෙන්න ඕනි. ඒ වගේම මේ ශාස්ත්‍රය තුල වසර 1ක පළපුරුද්දක් තියෙන්න ඕනි. ඒ වගේම කීර්තිමත් හෝටලයක හෝ අවන්හලක පළපුරුද්දක් තිබීම අමතර වාසියක් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මීට අමතරව අයදුම්කරු සතුව වළංගු රියදුරු බලපත්‍රයක් සහිත යතුරුපැදියක් තිබීම අමතර වාසියක් කියලාත් සඳහන් කරලා තියෙනවා. මේ ජොබ් එක තුලින් ඔයාලට ලැබෙන ප්‍රතිලාභ වශයෙන් දක්වලා තියෙනවා නවාතැන් පහසුකම් සපයනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ආහාර සහ ඉන්ධන දීමනාවත් ඔයාලට ලබා දෙනවා කියලා දක්වලා තියෙනවා. ඔයාලා මේ ජොබ් වේකන්සිය සඳහා අයදුම් කරන්න කැමැත්තෙන් ඉන්න අයදුම්කරුවෙක් නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන apply for job කියන බටන් උඩ ක්ලික් කරාට පස්සේ එන online application එක fill කරලා යටින් තියෙන submit බටන් එක ක්ලික් කරන්න. මීළඟ වේකන්සිය තමයි ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක් වන කාගිල්ස් ෆුඩ් සිටි ආයතනයේ විසින් දාලා තියෙන ජොබ් වේකන්සීස් කිහිපය. මේ ආයතනය තුලින් ජොබ් වේකන්සීස් කිහිපයක්ම දාලා තියෙනවා. ඒවා තමයි කැෂියර්, සර්විස් ඇසිස්ටන්ට්ස්, ඊට පස්සේ ට්‍රේනී කුක්ස්, ඊට පස්සේ ට්‍රේනී ෆාමසි ඇසිස්ටන්ට්ස් කියන ජොබ් වේකන්සි ටික තමයි මේ ෆුඩ් සිටි ආයතනය මගින් දාලා තියෙන්නේ. අපි බලමු මේ සඳහා අවශ්‍ය කරන සුදුසුකම් මොනවද කියලා. ප්‍රධාන වශයෙන්ම මේ ජොබ් වේකන්සි සඳහා අයදුම් කරන අයදුම්කරුවන් අපොස උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාarලා තියෙන්න ඕනි. මේ ජොබ් වේකන්සි සඳහා ඔයාලට අයදුම් කරන්න කිසිම පළපුරුද්දක් අවශ්‍ය වන්නේ නැහැ. දිවයින පුරාම සිටින අයදුම්කරුවන්ට මේ ජොබ් වේකන්සි සඳහා අයදුම් කිරීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම මේ ජොබ් එක තුලින් රුපියල් 40000ට වඩා වැඩි ආකර්ශනීය මාසික වැටුපක් ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. රුපියල් 21000කට අමතරව දිරි දීමනා, අතිකාල දීමනා සහ පැමිණීමේ දීමනාද ආයතනයේ විසින් ඔයාලට ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඔයාලා මේ ජොබ් වේකන්සි සඳහා අයදුම් කරන්න කැමැත්තෙන් ඉන්න අයදුම්කරුවෙක් නම් ඔයාලට කරන්න තියෙන්නේ මේ apply for job කියන බටන් එක උඩ ක්ලික් කරාට පස්සෙන online application එක fill කරලා submit කරන එක. මීළඟට දාලා තියෙන ජොබ් වේකන්සිය දාලා තියෙන්නේ Pizza Hut ආයතනයේ විසින් මේ ජොබ් වේකන්සිය තමයි team member කියන ජොබ් වේකන්සිය. මේක full time ජොබ් එකක්. ඒ වගේම දිවයින පුරාම සිටින අයදුම්කරුවන්ටත් මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. මේ වේකන්සි සඳහා ඔයාලට අවශ්‍ය කරන සුදුසුකම් තමයි අයදුම්කරුවා ප්‍රධාන වශයෙන්ම වයස අවුරුදු 18ත් 35ත් අතර අයදුම්කරුවෙක් වෙන්න ඕනි. ඒ වගේම අයදුම්කරුවාට යතුරුපැදියක් තියෙන්න ඕනි. මේ ජොබ් එක තුලින් ඔයාලට ලැබෙන ප්‍රතිලාභ වශයෙන් දක්වලා තියෙනවා රුපියල් 70000ට වැඩි වැටුපක් ලබා දෙනවා කියලා තියෙනවා. ඒ වගේම ඔයාලට මාසකට නිවාඩු 8ක් ලබා දෙනවා කියලාත් මේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණයන් ලබා දෙනවා කියලාත් විශේෂයෙන්ම මෙහි දක්වලා තියෙනවා.
ඊට අමතරව අභ්‍යන්තර උසස් වීම, ස්ථීර රැකියාව අතරතුර ආහාර පාන නොමිලේ, ඒ වගේම නවාතන් පහසුකම්, වෛද්‍ය රක්ෂණාවරණත් ඔයාලට මේ ආයතනය තුලින් ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ ආයතනය තුලින් ඔයාලට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් ලෙස දක්වලා තියෙනවා වසරක සේවා කාලය සම්පූර්ණ කරන සේවකයන් හට විදේශ රැකියා ශාඛාවන්හි සේවය කිරීමේ අවස්ථාව ලැබෙනවා කියලා තියෙනවා. ඒ වගේම රුපියල් මිලියනයක ජීවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් ලබා දෙනවා කියලා දක්වලා තියෙනවා. මේ වරප්‍රසාද අතරට උපන්දින, විවාහ, දරුවෝපත්, අධ්‍යාපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම සහ ස්වභාවික විපත් වැනි දේ අයත් වෙනවා කියලා මෙහි සඳහන් කරලා තියෙනවා. ඔයාලා මේ ජොබ් වේකන්සි සඳහා අයදුම් කරන්න කැමැත්තක් දක්වනවා නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන apply for job කියන බටන් එකට ක්ලික් කරාට පස්සේ එන online application එක fill කරලා submit කරන්න. ඔයාලට මේ job vacancies ගැන තවදුරටත් තොරතුරු දැනගන්න ඕනි නම් මේ vacancies වල link එක මම පහළ description එකෙන් දාලා තියෙනවා. ඔයාලට ඒ link එකෙන් ගිහිල්ලා මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ වගේම තවත් job vacancies ගැන දැනගන්න අලුත්ම updates ලබා ගන්න අවශ්‍යයි නම් අපේ WhatsApp group එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලාත් ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අපි මේ වගේම තවත් job vacancies සහිත වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා තියාගන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.